9 වෙනි එකකේ 4 වෙනි ප්‍රශ්නේ තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒතර මේ ප්‍රශ්නේ අපෙන් අහනවා පහත දක්වා ඇති Python කේතනේ ප්‍රතිදානය කුමක්ද? මේ ප්‍රශ්නය තුළින් ඇත්තටම අපි උත්සාහ කරන්නේ පැහැදිලි කරන්න යම්කිසි සිද්ධාන්ත කරුණක්. ඒ සිද්ධාන්ත කරුණ තමයි Python කියන භාෂාවේදී අපට පරිගණක තිරය තුළ යම් තොරතුරක් පෙන්වන්න අවශ්‍ය නම් යම් තොරතුරක් කියන්නේ අපි තුන් පරිගණක මෙමරිය තුළ තියෙන විචල්්‍ය එකගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන පණිවිඩයක් හෝ වෙන මොනෑම හෝ තොරතුරක් පෙන්වන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා භාවිතා කරන ශ්‍රිතයක් තියෙනවා. ඒතර ඒ ශ්‍රිතය අපි නම් කරන්නේ print කියලා. ඒතර මෙන්න මේ print කියන ශ්‍රිතය සමග අපි කරන්න ඕනේ වරහණක් තුල අපට පරිගණක තිරය තුල පෙන්වන්න ඕනේ තොරතුරු ලියන්න ඕනේ. ඒතර මෙන්න මේ ස්ථානයේ ලියන තොරතුර මේ කේතේ ක්‍රියාත්මක කරනකොට මොකක් වෙනවද පරිගණකයේ තිරය තුල පේන ලැබෙනවා. හැබැයි මේ print කියලා ශ්‍රිතය ලිව්වාට පස්සේ වරහණ භාවිතා කළා අපි මෙතන අපිට තිරය තුල පෙන්වන්න ඕනේ තොරතුර ආකාර දෙකකට ලියන්න පුළුවන්. එක ආකාරයක් තමයි උද්දෘත පාඨයක් සහිතව. ඒ කියන්නේ මෙන්න මේ වගේ single quotation හෝ නැත්නම් double quotation සහිතව අපිට යම්කිසි තොරතුරක් ලියන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නය තුල ඔයාලට පේන ඇති මෙතන මේ double quotation භාවිත කරලා තමයි ලියලා තියෙන්නේ. එසේ ලිව්වහම සිදුවෙන දේ තමයි මේ double quotation එක තුල තියෙන දත්ත ඒ ආකාරයටම තිරය තුල එනවා. ඒ කියන්නේ දැන් මෙතන welcome කියලා තියෙනවා නම් welcome කියන වචනය එලෙසම පරිගණක තිරය තුල පෙන්නනවා. නමුත් සමහර අවස්ථාවලදී අපි හිතමු මේ පරිගණක මතකයේ තියෙන දත්තයක් පෙන්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ විචල්්‍යයක තියෙන දත්තයක් මොකෝ පරිගණක මතකයේ තුල යමක් ගබඩා කරනවා නම් රඳවනවා නම් විචල්්‍යයක් අපට ඕනේ. එවැනි විචල්්‍යයක දත්ත දාසනය කරනවා නම් අපි උද්දෘත පාඨ ඇතුල් කරන්නේ නැහැ. ඒ සඳහා මම උදාහරණයක් ලියලා පෙන්නනොත් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. ඒකේ තියෙනවා x කියන විචල්්‍යය. මේ විචල්්‍යයට අගයක් දීලා තියෙනවා 10 කියලා. දැන් අපි ඊළඟට පාටි ලියනවා කියලා හිතන්න මෙහෙම print කරන්න. ඊට පස්සේ අපට ඕනේ මේ x කියන විචල්්‍යයේ තියෙන 10 කියන අගය දෙකෙන් ගුණ කරලා හෝ යම් ගණිත කර්මයක් භාවිතා කළා එලෙස ලැබෙන පිළිතුර ඕනේ කියලා. අපිට පුළුවන් මෙහෙම print වරහන් තුල අපි දානවා x. ඒතර දැන් උද්දෘත පාඨයක් යොදන්නේ නැහැ. ඊට පස්සේ අපිට එකතු කරන්නද වැඩි කරන්නද අපිට කැමති විදිහට ගණිත කර්මයක් දෙන්න පුළුවන්. මම මෙතන දාන ලකුණ දාන්නම්. ඊට පස්සේ මම මෙතන 50 කියලා ලිව්වොත් මේකේ අදහස කුමක්ද? මේකේ අදහස x කියන විචල්්‍යය තුල තියෙන ඉලක්කමට ඒ කියන්නේ 10ට 50 එකතු කරලා print කරන්න. එතකොට පරිගණක තිරය තුල අපිට ප්‍රතිදානය ලෙස එන්නේ 60. ඒතර එහෙමනම් අවබෝධ කරගන්න උද්දෘත පාඨ සහිතව අපි යම්කිසි තොරතුරක් පෙන්වන්නකොත් ඒකේ ලෙසම පේනවා. උද්දෘත පාඨ නොමැතුව අපි භාවිත කරන්නේ අර පරිගණක මෙමරිය තුල තියෙන තොරතුරු පෙන්වන්න. ඒකට උදාහරණයක් තමයි මම මේ ගත්තේ. x කියන්නේ මෙමරිය එක තුල තියෙන විචල්්‍යය. එහි ගබඩා කරලා තියෙනවා 10. ඒ 10ට 50ක් එකතු කරලා print කිරීම සඳහා තමයි අපි මෙහෙම ලිව්වේ. යම් එකකින් ඔබ මෙතනදී single quotation එකක් හෝ double quotation එකක් මේ දෙපැත්තට දැම්මොත් එවිට මේ ගණිත කර්මයෙන් ලැබෙන ප්‍රතිදානය වෙනුවට x දාන 50 කියන ඒ තොරතුරු පමණක් ඒ විදිහටම තිරය තුළ ඩිස්ප්ලේ වෙනවා. එවනම් මේ ප්‍රශ්නෙට අනුව නිවැරදි පිළිතුර වන්නේ අංක 1.